ඒ කියන්නේ ලুকু අනතුරකින් පස්සේ ජීවිතේ ආයෙත් ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක් ගැන. මේක ජේම්ස් ක්ලියර්ගේ අර ප්‍රසිද්ධ පොතේ ඇටොමික් හැබිට්ස් වල පළවෙනි පරිච්ඡේදයෙන් වෙන කතාවක් නේද? ඔව් හරියටම. අපි පොඩ්ඩක් චිත්‍රයක් මාවා ගමු. උසස් පෙළ කරන ශිෂ්‍යයෙක් බේස්බෝල් පිත්තකින් හදිස්සියෙන්ම මුහුණට පහරක් වදිනවා. ඉතින් අද අපි බලමු මේ දරුණු අත්දැකීම ඒකෙන් පස්සේ ආ ගොඩ එන හැටි. අර ඔරොත්තු දීමේ හැකියාව කියන එකේ මුල්ම පියවරවල යතියන්නේ කොහොමද කියලා. ඔව් ඒ කියන්නේ අර ඇටොමික් හැබිට්ස් වලට අඩිතාලම වැටුණ තැන වගේ නේද? අන්න ඒක තමයි. අපි ටික කුතුහලය උස්සමුද? හිතන්නකෝ නහය කුඩු වෙනෝ හිස්කබලේ බිඳීම් කොමයකකට යනවා ඒ වගේ දේවල්. ඇත්තටම දරුණුයි වගේ. හරි. සිද්ධිය වෙන්නේ උසස් පෙළ දෙවෙනි අවුරුද්දේ අන්තිම දවසේ. පන්තියේ යාළුවෙක් බේස්බෝල් පිත්ත වනනකොට අතෑරෙනවා. අනේ කෙල්ලින්ම ඇවිත් වදින්නේ මෙයාගේ S2 අතර. හිතා ගන්නත් බෑ නේද? ඒ වැදුන මොහොත කිසිම මතකයක් නැලු. සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. ඔව් ඉතින් ඒ පහර වැදුණු ගමන් බලපෑමක් ගොඩක් දරුණුයි. ක්ෂණිකයි. නහය කියන්නේ සම්පූර්ණයෙන්ම කුඩු වෙලා රයු අකුරක් වගේ ඇතුළට ගිහින්. අම්මෝ. හැබැයි ඊටත් වඩා වැදගත් දේ තමයි ඒ ගැටීම නිසා මොළය හිස්කබල ඇතුලේ ගැටෙනවා. ඒකෙන් ක්ෂණිකවම මොළය ඉදිමෙන්න ගන්නවා. හරි. හිස්කබලේ තැන් කීපයක්ම බිඳිලා. ඇස්කුහර දෙකත් බිඳිලා. ඉතින් මෙතන ඇත්තම භයානකම දේ අර මොළයට වෙන හානියයි ඉදිමීමයි. ඒක තමයි ජීවිතේට තර්ජනයක් වෙන්නේ නේද? හරියටම. ඉතින් යා ඇස්සරලා බලනකොට දකින්නේ යාළුවෝ යාදිහා බලන් ඉන්නවා උදව්වට දුවගෙන ඉන්නවා වගේ. ඇඳුමේ ලේ දැකලත් එයාට තේරිලා නෑ මේක මෙච්චර ලොකු දෙයක් කියලා. ඒවරයා කම්පැනිට වෙන්නේ නැති නේද? වෙන්නේ නැති. යාළුවෙක් යාගේ කමිසේ ගලවලා දීලා තිනවා අර නහෙන් එන ලේ නවත්ත ගන්න. ඊට පස්සේ ගුරුවරයෙක් එක්ක හෙමින් යනම හෙදියගේ කාර්යාලයට. හැබැයි වැදගත්ම දේ ඒ වෙලාවේ කවුරුත් හිතෙලා නෑ මේ හැම තත්පරයක්ම කොච්චර වටිනවද, තත්ත්වෙ කොච්චර බරපතලද කියලා. පොතේ කියනවා වගේ කිසිවෙකු සෑම මිනිත්තුවක්ම වැදගත් බව තේරුම් ගත්තේ නෑ කියලා. ඒක ඇත්ත වෙන්නේ නැති. හදිසි අනතුරකදී ඒක තේරුම් ගන්න අමාරුයිනේ. ඉතින් හෙදියගේ කාර්යාලයේදී තමයි පොඩ්ඩක් හරි තත්ත්වය අර බරපතලකම තේරෙන්න ගන්නෙ. හෙදියහනෝ මේ මොන අවුරුද්දද කියලා. මෙයා දෙන උත්තරේ 1990ට. ඒත් 2002 නේද? ඔව්. ඊට පස්සේ අහනවා කවුද ජනාධිපති කියලා. කියන්නේ බිල් ක්ලින්ටන්. ඒ වෙනකොට ඉන්නේ ජෝර්ජ් W බුෂ්. සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඉඳලා තියෙන්නේ. තමන්ගේ අම්මගේ නම මතක් වෙන්නත් තප්පර 10ක් විතර යනවලු. අම්මෝ. ඒත් එයාට ඒ වැරදි උත්තර දුන්න වෙලාවෙත්වත් ඒකේ බරපතලකම තේරිලා නැහැ. ඒ තේරුම් නොගැනීමම අර මොලේට වෙච්ච හානිය ලකුණක්ද? හරියටම. ඒක තමයි වැදගත්ම නිරීක්ෂණය. අර ව්‍යාකූලත්වය, මතකයේ දෝෂ, වෙලාව අවුල්වෙම ඒ ඔක්කොමගෙන්ම පැහැදිලි මොලේට බරපතල තුවාලයක් වෙලා ඇතුලේ පීඩනය වැඩි වෙලා ඉදිමීමක් පටන් අරන් කියලා. හරි. ඒ කියන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර ඕන තත්වයක්. ගිලන් රතේ එන්නත් කලින් සිහිය නැති වෙනවා කියන්නේත් ඒකමයි. ඒ උත්තර ටිකෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයට අදහසක් එනවා තත්ත්වය කොච්චර නරකද කියලා. එතනින් පස්සේ තත්ත්වය තවත් නරකටට යනවා. ඉස්කෝලෙන් අරන් ගිය පළාතේ රෝහලේදී එයාට අර මූලික දේවල් ගිලන එක, හුස්ම ගන්න එක වගේ ඒවත් හරියට කරගන්න බැරි වෙනවා. පළවෙනි වලිප්පුව, ඒ කියන්නේ සීජර් එක හැදෙන්නෙත් එතනදී. ඊට පස්සේ හුස්ම ගන්න එක සම්පූර්ණයෙන්ම නවතිනවා. අනේ. ඉතින් මේ රෝහලේ පහසුකම් මදි නිසා මෙයාව ලොකු රෝහලකට සින්සිනාටි වලට හෙලිකොප්ටරයකින් ගෙනියන්න තීරණය කරනවා. හදිසි අවස්ථාවක් නිසා. ඔව්. අම්මත් හෙලිකොප්ටරේ යනවා. සිහි නැතු වෙන්න පුතාගේ අතත් අල්ලගෙන හිතන්නකෝ ඒ අම්මට දැනෙන්නේ නැතිදී. ඒ වගේම තාත්තට පැවරෙන වගකීම ඒකත් හරිම අමාරුයි. ගෙදර ගිහින් අනිත් දරුවන්ට මේක කියන්න ඕන. එදා රෑම සහෝදරියගේ අර 8 වසරේ උපාධි ප්‍රදානෝත්සවයේ එකට යන්නත් බෑ කියන්න වෙනවා. හරිම අමාරු මොහොතක්. ඔව් ඒ වගේම මේ පවුලට මේ සින්සිනාටි රෝහල කියන්නේ නිකන් තැනක් නෙමෙයි. අවුරුදු 10කට කලින් අර සහෝදරියට ලියුකීමියාව හැදිලා ප්‍රතිකාර අරන් තිනෙත් මෙතනින්මයි. එහෙම කතාවකුත් තියනවද? ඔව්. ඉතින් අමිහිරි මතකත් එක්ක ඒ වේදනාවෙන් යන්තම් ගොඩ ඇවිත්ිද්දි ආයෙමත් ඒ වගේම බරපතල තත්වයකින් තවත් දරුවෙක් නිසා ඒ රෝහලට වෙන්න වෙනවා කියන්නේ ඒක හිතාගන්න අමාරුයි නේද? හරිම දුෂ්කරයි. ඉතින් සින්සිනාටි රෝහලට එද්දී වෛද්‍යවරු හෙදියෝ 20ක් විතර දුවගෙන එවිත් එයාව ට්‍රෝමා ඒකකයට අරගෙන යනවා. ඒ කියන්නේ අර
හදිසි බරපතල තුවාලවලට ප්‍රතිකාර කරන විශේෂ ඒකකයට. මුලේ ඉදිමීම කොච්චර දරුණුද කියනවා නම් දිගින් දිගටම වලිප්පු වෙනවා. සැට්කමක් කරන්න ඕන ඒත් එයා ඒකට සුදුසු තත්වයක නෙවෙයි ඉන්නේ. ඔව් ඒක අවදානම් වැඩි නේද? ඔව්. ඉතින් අන්තිමට වෛද්‍යවරු තීරණය කරනවා එයාව කෘත්‍රිම කෝමා තත්වයකට පත් කරන්න. ඊට පස්සේ අර ජීවිත ආධාරක යන්ත්‍රයකට වෙන්ටිලේටරයකට සම්බන්ධ කරනවා. කෘත්‍රිමව හුස්ම දෙන්න. දෙමව්පියන්ට ඒක ජීවිතේ අමතක නොවන බියකරුම රාත්‍රියක් වෙනවා. අම්මා කියලා තියෙනවා ඒක මගේ ජීවිතේ තිබුණු නරකම රාත්‍රියෙන් එන එකක් කියලා. වෙන්නේ නැති දරුවෙක් වගේ තත්වයකින්දී. කොහොම හරි වාසනාවකට වගේ පහුද උදේ වෙනකොට තත්ත්වය ටිකක් ස්ථාවර වෙනවා. ඉතින් වෛද්‍යවරු එයාව කෝමා එකෙන් එළියට ගන්නවා. ඒක ලොකු දෙයක්. හැබැයි සිහිය ආවම තමයි තේරෙන්නේ අරුත් ප්‍රශ්නයක්. සුවඳ දැනෙන්නේ නැහැ. ඒකත් තව ප්‍රශ්නයක්. එතකොට මොකද වෙන්නේ? එතන තමයි අර හරිම අමුතු සිද්ධිය වෙන්නේ. මොකද්ද? සුවඳ දැනෙනවද බලන්න නහය හයියෙන් හුරන්න කියනවා. එහෙම කරද්දි අර ඇස් කුහරවල තිබ්බ බිඳුම් තියෙන්නේ. ඔව්. ඒව හරහා වාතය කාන්දු වෙලා වම් ඇහැ එළියට තල්ලු වෙනවා. මොකක් ඇහැ එළියට පනිනවද? ඔව්. ඒ කියන්නේ ඇහි බැමෙන් එල්ලිලා වගේ ඇහැ එළියට එනවා. අනේද යන්නේ. ඒ කියන්නේ අර බිඳුම් එච්චර දරුණුයි වාතයේ පවා එළියට එනවා. හරියටම මේකෙන් පේන්නේ අර මුලින් වෙච්ච තුවාල කොච්චර බරපතලද කියන එක අක්ෂි වෛද්‍යවරයා ඇවිත් බල්ලා කියනවා කාලයත් එක්ක අර වාතය ඉවත් වෙලා ඇහැ ආපහු තිබ්බ තැනට යයි කියලා. ඒත් කොච්චර කල්යයිද කියන්න බෑලු. තව සතියකින් සැත්කමකුත් සැලසුම් කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක ඉද්දිද ගෙදර එන්නේ? ඔව්. රෝහලෙන් ගෙදර එන්නේ ওই වගේ තත්ත්වයක. බිඳුණු නහය, මුහුණේ අස්ති බිදීම්, එළියට පැනපු ඇහැ. එරා කියනවා හරියට බොක්සිං මැච් එකකින් හොඳටම ගුටි කාපු කෙනෙක් වගේලු පෙනුම. පව්. එතනින් තමයි තවත් අභියෝගාත්මක කාලයක් පටන් ගන්නෙ. සුවවීමේ කාලය. ඊළඟ මාස කීපය හරිම අමාරුයි. එයාට දැනෙනවලු ජීවිතේ නිකන් නතර වෙලා වගේ. ඔව් එහෙම හිතන එක සාධාරණයි. සති ගානක් යනකන් හැමදේම දෙක පේනවා. අර ඩබල් විෂන් කියන්නේ. කෙලින් බලන්නවත් බෑ. මාසෙකටත් පස්සේ තමයි ඇහැ ටිකක් විතර යථා තත්වයට එන්නේ. වලිප්පුවයි පෙනීමේ ගැටලුව නිසා මාස 8ක් යනකම් වාහනයක් පදවන්නවත් බෑ. හිතා ගන්න පුළුවන් මේ අපහසුතාවය. ඊට පස්සේ අර බෞද්ධ චිකිත්සාව තියෙන්නේ. හිතන්නකෝ එතනදී සරල රේඛාවක ඇවිදින්න එක මගේ මූලික දේවල් තමයි ආයමත් පුරුදු වෙන්නේ. එතකොට මෙතන පොඩි දෙයක් තියනා නේද? අර සරල රේඛාවක ඇවිදින්න ආයෙත් පුරුදු වෙන එක. ඒක නිකන් අර ඇටොමික් හැබිට්ස් වල කියවෙන දෙයට සම්බන්ධයක් තියනවා වගේ නේද? ඒ කියන්නේ කොයිතරම් මූලික දෙයක් වුණත් ඒක පුංචි කලමනාකරණය කරන්න පුරුවන් පියවර වලට කඩලා දිගින් දිගටම අනුපිළිවෙලෙන් පුහුණු වෙලා තමයි ආයෙත් ඒ හැකියාව ගොඩනගා ගන්නෙ. ඒක ඇත්ත. සමහර විට අයා ඒ වෙලාවේ නොදැනුවත්වම අර කුඩා පුරුදුවල තියෙන බලය අත්දකිමින් හිටියා වෙන්නත් පුරුවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද එයා කියනවා අදිෂ්ඨානයේ තිබ්බට සමහර වෙලාවට මානසිකව වැටෙනවා අසරණයි කියලා හිතනවා. ඒ වගේ අවස්ථා ඕනතරම් තිබ්බා කියලා. අනිවාර්යයෙන්ම. ශාරීරික සුවය විතරක් නෙවෙයිනේ අර මානසික සටනත් හරිම ලොකුයි. ජීවිතේ නතර වෙලා වගේ හැඟීමක් එක්ක ඉන්න එක ඒක ලේසි නෑ. ඇත්ත. Tamanට හුරුපුරුදු දේවල් කරන්න බැරි වෙන එක අනාගතය ගැන අවිනිශ්චිතතාව ඒ ඔක්කොම ලොකු බරක්. අදිෂ්ඨානෙත් තිබ්බත් අරගලයක් තමයි. හයි. ඉතින් අනතුරින් අවුරුද්දකට විතර පස්සේ එයා ආයෙමත් බේස්බෝල් පිට්ටනියට යනවා. ඒක හොඳයි. එයා ආසම දේනේ. ඔව්. බේස්බෝල් කියන්නේ යාගේ ජීවිතේ ලොකු කොටසක්. තාත්තත් ක්‍රීඩා කරපු නිසා වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කරන්න ලොකු හීනයක් තිබිලා තියෙනවා. ඉතින් මාස ගානක් අර පුනරුත්ථාපනය වෙලා එයාට ඕනම වෙලා තියෙන්නේ ආයෙත් ක්‍රීඩා කරන්න. ඒත් ඒකත් හිතන තරම් ලේසියයි නෑ. පාසලේ ප්‍රධාන කණ්ඩායම අර වාසිඩියේ ටීම් එක තියන්නේ. ඒකින් යලම කපනවා. මොකක් ඒ ඇයි? හරියටම හේතුව කියන්නේ නෑ. ඒත් යාට සෙල්ලම් කරන්න වෙන්නේ කනිෂ්ඨ කණ්ඩායමේ. ජූනියර් වාසිටි එකේ. ඒ කියන්නේ යාට වඩා බාල ඇයත් එක්ක. අනේ ඒකන ලොකු පරාජයක් වගේ දැනෙන්නේ නැති නේද? මෙච්චර අමාරුවෙන් ආවට පස්සේ. ඔව්. සුවේ ලගුවට පස්සේ තමන්ගේ හීනයක් වගේ තිබ්බ දෙයකින් මෙම ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ ඒක ලොකු චිත්තවේගයේ බලපෑමක්. එත. මේකෙන් පේනවා අර ගොඩනැගීමේ ගමන ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් තමන්ගේ ඉලක්ක අතින් එහෙමත් කොච්චර අමාරුද කියන එක. ඒ සිදුවීමෙන් අර කොච්චර බලපෑවද කියනෝනම් කණ්ඩායමෙන් කපු දවසේ කාර්යයකට වෙලා අඬන්න ඉඳලා කියනවලු. පව්වනේ. අවසානයේ උසස් පෙළ බේස්බෝල් ජීවිතේ ඉවර වෙන්නේ ජ්‍යෙෂ්ඨයෙක් විදියට අර ප්‍රධාන කණ්ඩායමට ආවත් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. මුළු කාලෙටම ඉනිමේ 11ක් විතරයිලු. බලාපොරොත්තු සුන්වීමක්. හැබැයි මෙතන තමයි කතාවේ වැදගත්ම හැරවුම තියෙන්නේ.
එහෙමද? ඔව් මේ හැම පසුබෑමක් මැද්දෙම එයාගේ හිතේ යටින් ලොකු විශ්වාසයක් තියෙනවා. මට තවමත් හොඳ ක්‍රීඩකෙක් වෙන්න පුළුවන් කියලා. ඒක වැදගත්. ඒ වගේම එයා තීරණාත්මක දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි මේ தત્ත්වය විනාශ කරන්න ඕන නම් ඒක කරන්න ඕන මමමයි. වගකීම තියෙන්නේ මගේ අතේ. අන්න ඒක තමයි මානසිකත්වයේ ලොකුම වෙනස. අර පුද්ගලික වගකීම බාර ගන්න එක. හරි. අර බාහිර දේවල් වලට අනුන්ගේ තීරණ වලට දොස් කියන එක නවත්තලා තමන්ට පාලනය කරන්න පුළුවන් දේ. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය, පුහුණුව, පුරුදු ඒව ගැන හිතන්න පටන් ගන්නවා. ඔව්. එයාම කියනවා වගේ වැඩි දියුණු වීමට නම් එය සිදු කිරීමේ වගකීම මට පැවරි ඇති බව මම දැන සිටියෙමි. මේක තමයි අර ඇටොමික් හැබිට්ස් වල හරියත් නේද? හරියටම තමන්ගේ ක්‍රියාවන් එන වගකීම බාර ගැනීම. ඔව්. ඉතින් ඔය තේරුම් ගැනීමත් එක්කම නියම හැරවුම් ලක්ෂ්‍ය එන්නේ අනතුරෙන් අවුරුදු 2කට පස්සේ. එයා ඩෙනිසන් විශ්වවිද්‍යාලයට යනවා. එයා ඒක හඳුන්වන්නේ නව ආරම්භයක් කියලා. එතනදී තමයි අර කලින් නොදැනුවත්වම අත්දැකපු දේවල් අර භෞතික චිකිත්සාවේදී බේස්බෝල් වලදී බුණු දේවල් ඒ ඔක්කොම එකතු වෙලා අර කුඩා පුරුදුවල පුදුම සහගත බලය ගැන පැහැදිලි අවබෝධයක් යට ලැබෙන්න පටන් ගන්නනේ. එතන තමයි ඇත්තටම මේ කනෙක්ෂන් එක හැදෙන්නේ. එතනින් තමයි අද අපි කතා කරන ඇටොමික් හැබිට්ස් කියන අදහස ක්‍රමානුකූලව ගොඩනගෙන පටන් ගන්නෙ. ඒක හරිම රසවත් ගමනක්. ඉතින් අද අපි කතා කරපු මේ මුළු ගමන දිහා බැලුවම පටන් ගන්නම කොහොමද? අතිශය විනාශකාරී අනතුරක්. ඔව්. ඊළඟට ඊටාම වේදනාකාරී අභියෝග පිරුණු සුවීමේ කාලයක්. ඒ අතරේ හිත හදාගන්න බැරි තරම් පසුබෑම්. ඒ හැමදේම අන්තිමේදී එයාව තල්ලු කරන්නේ කොහාටද? පුද්ගලික වගකීම Taman අතට ගන්න නොපෙනෙන තරම් කුඩා එදිනෙදා කරන ක්‍රියාවන් වල අර පුරුදුවල තියෙන අතිමහත් බලය තේරුම් ගන්න. ඇත්තටම මේ කතාව අපිට හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? ඒ කියන්නේ ජීවිතේන දරුණුම අභියෝග, කඩාවැටීම් ඒව කොහොමද සමහර වෙලාවට අපිට ගැඹුරු පෞද්ගලික වෙනසක් ඇති කරන්නේ? Taman ගැනම අලුතින් ඉගෙන ගන්න, සමහර විට අලුත් මාර්ගයක් හොයාගන්න, ඒවට උත්ප්‍රේරකයක් වෙන්නේ කොහොමද කියන එක හරිම වැදගත් කාරණයක්. එයා අර සුවය ලබන කාලේදී සමහර විට ඒ වෙලාවේ යාටවත් නොතේරුණු අර සරල රේඛාවේ ඇවිදීම වගේ පොඩි උත්සාහයන් පොඩි තීරණ ඒවා කොහොමද අනාගතයේදී එයා ගොඩනගාගත්ත සාර්ථකත්වයට එයාගේ මුළු දර්ශනයටම අඩිතාලම දැම්මේ කියන එකට හිතන්න වටිනවා. ඒක ඇත්ත. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ලොකුම පණිවිඩය තමයි ජීවිතයේ එන විපත්ති බාධක කියන්නේ හැමතිස්සෙම අවසානයක්ම නෙවෙයි. ඔව්. ඒවට අපි මුහුණ දෙන විදිහ, ඒවයින් අපි ඉගෙන ගන්න පාඩම්, ඒවට පුරුවන් අපේ දැක්ම වෙනස් කරලා අපි කවදාවත් හිතපු නැති දිශාවකට අපිව ගෙනියන්න. ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මේ අත්දැකීම අපිට ලොකු පෙළඹවීමක් දෙනවා. ඒක ඇත්ත. කුඩා පුරුදු වලින් පවා ලොකු වෙනසක් කරන්න පුරුවන් කියන එකට හොඳම උදාහරණයක්.